ඔය වෙසක් පොයට ඔයත් දැකලා ඇති කඩවල් වල වෙසක් කූඩු හැම එකම දැන් එල්ලගෙන තියෙනවා විකුණන්න. ඒ වෙසක් කූඩු විකුණන අතරේ මොකටද අර වෙස් මූණ විකුණන්නේ? ඇයි අර වෙස් මූණ විකුණන්න තියෙන්නේ? වෙසක් එකට ජෝගි නටන්න. අරක දා ගන්නවා ට්‍රැක්ටරේ එක නැග ගන්නවා බොංගෝ එකක් ගන්නවා කකුල් දෙක අස්සේ ගහ ගන්නවා සින්දු කියනවා කූ තියනවා කෑ ගහනවා මේ අපේ පෙරේතයෝ ටික යනවා මහා බුදුරජ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ ලබාගත්තු තෙමගුල සමරන මහා පිංකම තියෙන දවසට මේක සමරන විදිය ඔලුබක්කු නටනවා දන්සාල වල පෝලිං වල පෙරේතයෝ ටික ගිහිල්ලා හිටගෙන ඉන්නවා දැකලා නැතේ අයිස්ක්‍රීම් ඇඟිලි පහට කරා පහෙන්ම කනවා. දොඩංගොඩ බදාගත්ත ගෑනු රිලව වඳුර වගේ ගෑනු ටික ගිහිල්ලා කඩල ගොටුයි මඤ්ඤොක්ක ගොටුයි ඔක්කොම ටික අරගෙන එනවා. අරගෙන ඇවිල්ලා පෙරේත විමානයට ඇවිල්ලා අර පැටවුන්ට දිදී කනවා. ආයි සීල විපත්තියට අහු වෙලා තියෙන්නේ. වෙසක් පොයේ දවසට දන්සල් වඳින්න යනවා කියලා වෙනම එකක් කරනවා. එව්වයි පෝලින් තියෙන කිලෝමීටර ගණන්. පන්සලේ පොලිමක් නැහැ. පන්සලේ පොලිමක් නැහැ. සීල විපත්තියට අහු වුණු ගමන් කය බිඳී මරණින් මතු දුගතියේ උපදින